ඔයාලට කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා මේ මගේ ඇන්තූරියම් වගාව. මුලින්ම කියන්න ඕනේ මම කිසිම සාත්තුවක් කරන්නේ මගේ වගාවට. ගෙනල්ලා ඉඳනවා විතරයි. මට වෙලාවක් නැහැ ඇත්තටම කරන්න. බලන්න මේ තනකොළ පවා වැවිලා තිනවා. ඔයාලට පේනව නේද? මට ඔයාලට කියන්න ඕනේ එකම දේ තමයි ඇන්තූරියම් වගාවට ඇත්තටම සාත්තු කරන්න ඕනේ නෑ. මම මේවා ගොඩක් ඉඳලා තින්නේ බිම. ඊළඟට මම ප්ලාස්ටික් පෝච්චි වලත් ඉඳලා තියෙනවා. මම මේවට කිසිම පෝරක් දාලා නැහැ. මේවා ඉඳද්දිම මම හොඳට පොල් එලි කපලා දානවා. ඊළඟට ගඩොල් දානවා. ඒ වගේ දේවල් තමයි මම දාන්නේ. ගඩොල් කුඩු කරලා දානවා. පොල් එලි ලොකු පොල් එලිත් දානවා. කෑලි වලට කපලත් දානවා. මම ඊයේ පෙරේද පොල් එලි පිටින්ම දැම්මා. කෑලිත් දැම්මා. ඒ ටික තමයි ඔයාලා දැක්කේ. මේවා බිම ඉඳලා තින්නේ. බිම ඉඳද්දිත් බිම පොඩි වලක් හාරලා ඒ වලට හොඳට පොල් එලි දානවා. ඒ කියන්නේ ලොකු පොල් එලිත් දානවා. පොල් එලි කැබලි කපලත් දානවා. දාලා පොල් එලි වල පොඩි පොල් කොහුව එහෙම හම්බුනහම ඔය පොල් ගාන පොල් ගෙඩිය බිඳලා පොල් කොහුව හම්බ වෙන ඒවත් මම දානවා ගස් වලට. මට පුළුවන් වෙලාවට ගිහින් විසි කරනවා. හැබැයි මල් පිපිලා තියෙන්නේ ගොඩාක්. මේ අපේ බබාහෙම මල් කඩාගෙන යනවා. ඒකයි මල් අඩු. නැත්තම් මල් පිරීලා තියෙන්නේ මගේ ගස් වල හැම වෙලාවෙම. මේ විශේෂම දේ තමයි මේ ඇන්තූරියම් තියන්න ඕනේ හෙවණ තියෙන තැනක. හෙවණ නැති තැනක තිබ්බොත් තමයි ගස් විනාශ වෙලා යන්නේ. ඒ වගේම ඔයාලා හොඳට සාත්තු කරලා වගාවක් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ කහ වෙලා තියෙන කොළ, ඊට පස්සේ වේලිලා තියෙන කොළ, ඊළඟට වේලිලා තියෙන මල් මේ ඔක්කොම කපලා අයින් කරන්න ඕනි. එහෙම අයින් කරලා මේවට දිනපතා කියන්නේ සතියකට පාරක්වත් පොල් එලි ටිකක් එහෙම කපලා දානවා නම් ඇත්තටම කිසිම පෝරක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම කිසිම පෝරක් දාලා නැහැ මෙච්චර කල්. මේ මල් ටික හරි ගන්න මම පෝර දාලා නැහැ. ඔයාලට දැකලා ඔයාලට පෙන්වන්න බැරි වුණා මල් ගොඩාරියක් තිබුණා. මේ බබා කඩලා තමයි මල් අඩු වෙලා තියෙන්නේ. නැත්තම් මේ පෝර නොදා හැදිලා තියෙන ඇන්තූරියම් මල් මම 100% විශ්වාසයෙන් කියන්නේ මමම මේ දේ අත්හදා බලලා තියෙන නිසා. ඇත්තටම මේ මල් පැල පවා මම සල්ලි වලට ගත්තු ඒවා නෙමෙයි. මම කොහේ හරි ගියාම මගේ යාළුවන්ගෙන් එහෙම ඉල්ලගෙන ආපු ඒවා තමයි. ගොඩක් වෙලාවට හෝමාරු කරලත් මම පැල අරගෙන තියෙනවා මගේ යාළුවොත් එක්ක. අපේ ගෙදර තියෙන දේවල් එයාලගේ ගෙදරට දෙනවා ඉල්ලුවාම එයාලගේ අලුත් පැලයක් හම්බුනොත් ආයි මම ඉල්ලගෙන එනවා. මගේ ගාඩන් එකේ තියෙන ඔක්කොම වගේ මල් මම ඒ වගේ හෝමාරු කරලා ගත්තු දේවල් මිසක් මම සල්ලි වලට ගත්තු මල් පැල ඇත්තෙම නැති තරම්. සල්ලි වලට එකක් දෙකක් ගෙනාවා. ඒවත් ඔක්කොම මැරිලා ගියා. මේ තියෙන මම ඊයේ ඉඳපු ඇන්තූරියම් මල් පැල වගේක්. මම යාළුවෙක් ගෙදර ගිය වෙලාවේ මම හින් ඉල්ලගෙන ආවේ. ඒවත් ඔක්කොම බිම ඉඳලා තියෙන්නේ. පොල් එලි අර මං කිව්වා වගේ වලට දාලා ගඩොල් කැට දාලා පොල් එලි කෑලි ටිකක් දාලා තමයි මේවා මම ඉඳලා තියෙන්නේ. ඔයාලත් මම වගේ ඇන්තූරියම් වගාව පටන් ගන්න ආස නම් පටන් ගන්න. ඒ වගේම මගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිනවා. හැමෝම මගේ ක්‍රමයට මල් වවන්න පටන් ගන්න. මම ඔයාලට උදව් කරන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.